හයිබන් කටාර් අර්බුදය දවසින් දවස උග්‍රතට හැරමින් පවතින. විශේෂයෙන්ම කටාර් රාජ්‍ය සහ අසල්වැසි සෞදිය ඇතුළු අරාබි රටවල් අතර මතුවෙච්ච අර්බුදකාරී තත්ත්වය තවදුරටත් එලෙසම පවතිනවා. සෞදි අරාබිය, බහරේන, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයන් රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත සිය ගොඩබිම්, මූදු සහ ගුවන් දේශ සීමා වසා දැමීමත් සමග ඒ ආහාර ඉගයක් ඇතිවිය හැකි බවට ඇතුමුන් අතර බිය පළ වුණා. යත සදාන් කරපු අරාබි රටවල් විසින් එලෙස සම්බන්ධක පනවීමත් සමග කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගුවනින් එළ ගවයන් ප්‍රහාණය කෙරුණා. කටාර් වෙත ගවයන් 4000ක් ආනයනය කිරීමට නියමිත අතර ජර්මනිය සිට එළ ගවයන් 185 දෙනෙකු ගුවනින් ප්‍රහාණය කෙරුණේ එහි පළමු කාණ්ඩය ලෙසයි. ලක්ෂ 27ක ජනගහනයක් වෙසෙන කටාර් රාජ්‍ය භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන අතර සෙසු අරාබි රටවල් විසින් සීමා පැනවීමත් සමග ඒ අර්බුදකාරී වාතාවරණයක් ඇතිවිය හැකි බවට එරට වෙසෙන විදේශගත ශ්‍රමිකයන් අතර බියක් පළ වුණා. සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමත් සමග කටාර් රාජ්‍යයට එරෙහිව අලුතින් ක්‍රියාමාර්ග ගන්නා බවට සෞදි ප්‍රමුඛ සෙසු රටවල් අනුතර ඇගෙව්වා. හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර හරහා දෙනුන් ඇතුළු එළ ගවයන් රැගෙන ආවේ කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන යානයක් යොදා ගනිමින්. හානයනය කිරීමට නියමිත මුළු ගවයන් ප්‍රමාණය රැගෙන ආ පසු රටේ කිරි නිෂ්පාදනයේ අවශ්‍යතාවෙන් 100% සපුරා ගත හැකි බවට ගවයන්ගේ එමිකාරත්වය දරන පවර් ඉන්ටර්නැෂනල් ආයතනය පවසනවා. ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් අරාබි රටවල් විසින් කටාර් රාජ්‍ය සමග පවතින රාජතාන්ත්‍රික සහ ආර්ථික සම්බන්ධතා අත්හිටුවීමට පසුගිය ජූනි 5 වෙනිදා කටයුතු කළා. කටාර් රාජ්‍ය සම්බන්ධ එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුදු සහ ගුවන් මාර්ගයෙන් පමණයි. ඒ වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපීමට තුර්කිය සහ ඉරානය ඉදිරිපත්ව සිටිනවා. මේ අතර ත්‍රස්තවාදයට මූල්‍ය ආධාර ලබා දීම මැටලීමේ උත්සාහයක් වශයෙන් එක්සත් ජනපදයේ සහ කටාර් රාජ්‍ය ගිවිසුමකට එළඹුණා. කටාර් රාජ්‍ය නිල සංචාරක නිරත වෙලා සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කටාර් විදේශ අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධව ගිවිසුමකට අත්සන් තැබුණේ දෝ අගනුවරදී. අඟහරුවාදා ජූලි 11 වෙනිදා අත්සන් තැබූ යත සදාන් කරපු ගිවිසුම ප්‍රමාණවත් නොමැති බව සෞදි අරාබිය, බහරේන, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයන් රටවල් පවසනවා. මීට පෙර අත්සන් තබන ලද ගිවිසුම් උපුටා දක්වමින් එම රටවල් කියා සිටියේ කටාර් රාජ්‍ය කෙරේ විශ්වාසය තබිය නොහැකි බවත්. කෙසේ නමුත් අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුලපිරීමට සූදානම් බව කටාර් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල් රාමන් බින් ජසිම් අල් තානි පසුගියදා කියා සිටියේය. මෙවැනි විශේෂ තොරතුරු දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe